මං හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් මේ සැරේ වීඩියෝ එක ඔයගොල්ලෝ thumbnail එක දැක්කනම් දැන් දන්නවා මම මොකද්ද වීඩියෝ එකෙන් පෙන්වන්න යන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක දාද්දි නම් කවදා වේද දන්නේ නැහැ. ඉතින් මගේ වීඩියෝස් බලන අය දන්නවා shopping වලට මම කොච්චර ආසද කියලා. ඉතින් ඒ නිසා මේ සැරේ බර්ත්ඩේ එකට මං හිතුවා පොඩක් shopping ගිහිල්ලා ඒ කියන්නේ අර surprise gifts වලට වැඩිය මං ආසම ඇත්තටම මම කිව්වත් ආසම දේවල් gift විදියට මට හම්බෙනවට ඇඳුම් shoes bags ඒ විදිය දේවල්. ඉතින් ඒ නිසා මේ මං කියන වැඩියම මම සතුටු වෙන්නේ ඒ වගේ දේවල් වලින් වෙන ලොකු ලොකු දේවල් වලට වැඩිය. ඉතින් ඒ නිසා මේ සැරේ මං හිතුවා පොඩක් يعني surprise gift ගන්නවට වැඩිය මම ගිහිල්ලා තෝරලම ගන්න එක හොඳයි කියලා. ඉතින් මං හිතුවා ඒ ටික ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. මොකද මම ආසයි කාගේ හරි ඒ විදිහ shopping videos බලන්න. ඉතින් එහෙම බලන්න ආස අයට මං හිතුවා මේ වීඩියෝ එක enjoy කරන්න පුළුවන් වෙයි කියලා. තව දෙයක් තමයි මෙහි හොඳම දේ කියන්නේ මගේ බර්ත්ඩේ එක තියෙන්නේ ෆෙබ්‍රුවරි වල. ඉතින් එතකොට සාමාන්‍යයෙන් අපි ෆෙබ්‍රුවරි වල බර්ත්ඩේ තියෙනකොට චුට්ටක් කලින් ඉඳන්ම shop කරනවානේ මොන හරි ගන්නකොට. ඉතින් එතකොට මට winter sales අහු වෙනවා. ඉතින් ඒ නිසා හොඳ ඩීල්ස් වලටත් ගන්න පුළුවන් ඒක එක වාසියක්. ඉතින් ෆෙබ්‍රුවරි වලත් දැන් ගියත් සමහර shops වල winter sales තියෙනවා තාම. ඉතින් ඒ නිසා මට සමහරක් ඒවට හොඳ ඩීල්ස් හම්බ වුණා. ඒ නිසා මම ටිකක් shop කරා. ඉතින් ඔයගොල්ලන්ට මම ඉතින් මේ තියෙන්නේ මම shop කරලා ගත්ත දේවල්. ඉතින් තව bags ටිකක් තියෙනවා. මම ඒ ටිකක් තියාගත්තා. මොකද bags ඇත්තටම තිබ්බ අනිත් ඒවා අයින් කළා මම ඔක්කොම එක bags වලට දාගත්තා. දැන් මෙන්න මේක එහෙම තියෙන ඒවා සමහරක් ඒවා වෙන bags වල තිබ්බේවා ඔක්කොම අයින් කළා. ඉඩ නැහැ නැත්තම් තියාගන්න. ඒ නිසා අයින් කළා මම ඔක්කොම එක bags වලට දාගත්තා. හරි එහෙනම් අපි බලමු මොනවද ගත්තේ කියලා මම. ඉතින් මමත් සමහරක් ඒවා ගත්තට පස්සේ සමහරක් කියන්නේ ඔක්කොම වගේ ඇත්තටම ගත්තට පස්සේ දැන් තමයි මේ ආපහු ඕපන් කරලා බලන්නේ. සමහරක් ඒවා මතකත් නැහැ ගත්තේවා. මොකද එක්ස් වලට දැන් ගොඩක් දවස් අරගෙන එහෙමම තියලා තිබ්බා. ඔයගොල්ලොත් එක්කම වීඩියෝ එකෙන් ඒ ටික ඔක්කොම bags වලින් අයින් කරලා අරන් තියන්න. ඉතින් මම කියවනේ මම වැඩියෙන්ම සතුටු වෙන්නේ ඇඳුම් shoes bags වගේ දේවල් ගන්න එකට. ඉතින් ඒ නිසා ඔක්කොම වගේ මෙතන තියෙන ඒවා ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම මේ බෑග් එක බලමු. ඉතින් මේ Michael Kors තමයි මගේ ෆේවරිට්ම bags brand එක. කියන්නේ අර සමහරක් වෙලාවට තියෙනවානේ ඔයගොල්ලෝ කොච්චර වෙන හොඳ brands තිබ්බත් ඔයගොල්ලෝ ආස brand එකක් තියෙනවානේ. අනේ වගේ bags වලින් මම මේකට තමයි ආස. ඉතින් මේක ඔයගොල්ලෝ මගේ කලින් නයිගරා ගියපු වීඩියෝ එක බැලුවා නම් ඔයගොල්ලෝ දකින්න ඇති. මම නයිගරා ගියපලාවේ අවුට්ලට් මෝල් එකකින් තමයි මේක ගත්තේ. එතකොට ඇත්තටම මම එහෙම බර්ත්ඩේ එකට කියලා හිතලා ගත්තේ නෑ. හැබැයි ඉතින් මට ආයේ ඊට පස්සේ ගත්තට පස්සේ යූස් කරන්න එහෙම මම ගත්තෙත් නෑ. තාම මේ හැමෝම බෑග් එකේ තියෙන්නේ. ඒ නිසා මම ඒක ඒ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට ප්‍රොමිස් වුණා පෙන්නනවා කියලා. ඉතින් ඒ නිසා මම හිතුවා මේ වීඩියෝ එකේ මේක පෙන්නන්න ඕනි කියලා. මේකත් මට Boxing Day sales වලින් තමයි මම ගත්තේ. ඉතින් ඒ නිසා මට හොඳ ඩීල් එකක් හම්බ වුණා. සාමාන්‍යයෙන් මම අර එක්කෝ ටිකක් ලොකු tote bags වගේ ඒවට ආසයි. නැත්තම් මේ විදිය නිකන් cross body bags වලට තමයි ආස. අර නිකන් තියෙන නිකන් middle size එකේ bags මම ඒවට වැඩියම ආස නැහැ. ඉතින් මම එහෙම එකක් තමයි බැලුවේ. ඉතින් මේක බලපු නැති අයට මගේ Niagara Falls වීඩියෝ එක බලපු නැති අයට මම කියන්නේ Niagara Falls outlet mall එකෙන් තමයි ගත්තේ Toronto වල තියෙන. ඉතින් Boxing Day එක දවසේම අපි ගියපු නිසා ටිකක් සෙනග හිටියා. හැබැයි පොඩි queue එකකුත් තිබ්බා. ඒ වුණාට ඉක්මනට මේ බෑග් එක තමයි මම ගත්තේ. මම මාර ආස වුණා ඒකට. මම ඇත්තටම ඔළුවේ තියාගෙන ගියේ වෙන බෑග් එකක්. ඒ බෑග් එකත් අතර තිබ්බා. හැබැයි ඊට පස්සේ මේ බෑග් එක දැක්කට පස්සේ මට හිතුණා ඒක අමුතු ලස්සන එලිගන්ට් ලුක් එකක් තියෙනවා කියලා මේ බෑග් එකේ. ඉතින් මෙහෙම තමයි ඒක තියෙන්නේ.
ඉතින් මේකේ පොඩි ෂයින් එකක් තියෙනවා මෙන්න මේ තැන්වල. ඉතින් ඒ නිසා මේක නිකන් normal casual ඔයගොල්ලන්ට use කරන්නත් පුළුවන්. හැබැයි නිකන් පාටි එකකට මොන හරි ෆන්ක්ෂන් එකකට යනකොට උනත් නිකන් use කරන්න පුළුවන්. ඉතින් මෙතන මයිකල් කෝස් කියලා ගහලා තියෙනවා. ඒගොල්ලෝගේ අර සිග්නේචර් print එක මේ මැද තියෙන්නේ. පිටිපස්සෙත් මෙන්න මේ විදිහට තියෙන්නේ. ඊට පස්සේ මේක open කරාම ඇතුලේ මේක තියෙනවා මෙන්න මේ විදිහට strap එක එනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ස්ට්‍රැප් එක එන්නේ. ඔයගලන්ට මේ වගේ මම හරි ආසයි මේ සාමාන්‍ය බෑග්ස් වල ගෝල්ඩ් ස්ට්‍රැප් එක එනවට. මම ආස නැහැ සිල්වර් ස්ට්‍රැප් එක තියෙනවට. ඉතින් මේකේ අර බ්‍රොන්ස් කලර් එකක් තියෙන නිසා ඒක ලස්සනට මැච් වෙලා යනවා. ඉතින් මාරම ලස්සනයි. මට මාර ආසයි තුන එක දැක්කහම. ඉතින් මේක ඔයගොල්ලන්ට මේ විදිහට ස්ට්‍රැප් එක දිගට දාගෙන යන්නත් පුළුවන්. හොඳම දේ තමයි මේක දැන් කොහොමද අවුට්ලට් මෝල්ස් වල ඔයගොල්ලන්ට ගන්න පුළුවන් the reasonable price එකකට ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඇතුළේ පෙන්වන්නේ නැහනේ. මේකේ ඇතුලේ මෙතන පොඩි පොකට් එකක් තියෙනවා. මෙන්න මෙතන පොඩි පොකට් එකක් තියෙනවා. මේකේ මේ ටැග් එකක් තියෙනවා. මේකේ මේ ඔරිජිනල් ටැග් එක මේ තියෙන්නේ. මේක මෙන්න මෙහෙම මේක ඔරිජිනල් ටැග් එක. මේකේ ඔරිජිනල් ප්‍රයිස් එක තමයි මේ තියෙන්නේ $728 එකක්. ඉතින් මෙන්න මේ විදිහට ඇතුළේ තියෙන්නේ. ඇතුළේ මෙන්න මෙතන පොඩි පොකට් එකක් තියෙනවා. මෙන්න මෙතන මේ විදිහට පොකට් එකක් තියෙනවා. ඊළඟට මේකේ අර කෙයා කාඩ් එක වගේ තියෙන එක තියෙනවා. ඉතින් මම කීයකේ හිටියේ මට ලක් එකට වගේ මේක ඒගොල්ලෝ ගාව තිබ්බ ලාස්ට් පීස් එක. ඉතින් ඒ කියන්නේ මේක ඩිස්ප්ලේ කරලා තිබ්බ අයිටම් එක තමයි මම ගත්තේ. මොකද මට ආස හිතුණා ඒගොල්ලෝ ස්ටොක්ස් බැලුවා ඔක්කොම ඉවර වෙලා මේ කලර් එකකින් තව එක කලර් එකකින් කොහෙද තිබුණා. මේ කලර් එකකින් ඉවර වෙලා තිබුණා. ඊට පස්සේ මම කැෂියර් එකට පේ කරන්න යනකොට මට එතන ඒ සේල්ස් කරන්න හිටපු එක්කෙනෙක් කැෂියර් එකට කිව්වා ලාස්ට් පීස් කියලා. මට කිව්වා you are the best කියලා කිව්වා. ඉතින් මම වැඩි ගණන් ගත්තේ නැහැ. ඉතින් ලාස්ට් පීස් එකකින්ද හැම කිව්වා කියලා හිතුවා. ඊට පස්සේ මම පේ කරද්දී මට මේකේ ප්‍රයිස් එක පේ කරන්න ඕනේ. මම හිතන්නේ ඩොලර් කියන්නේ මට 100ට මේ බෑග් එක 90ක් විතර 86ක් හරි almost 90ක් off හම්බුණා මේක. මොකක් හරි ඒගොල්ලෝගේ ඇති මේ පොලිසි එකක් හරි මොකක් හරි ලාස්ට් පීස් හින්දා මට මාරම මේ ලොකු ඩිස්කවුන්ට් එකක් එක්ක හම්බුනේ. ඉතින් මාර හැපි එකෙන් මම අරගෙන ආවේ. ඉතින් කොහොම හරි ඔන්න ඒක මම පර්චේස් කරා. ඉතින් මම මේවා කලින් වීඩියෝ එකකිනුත් කියලා තියෙනවා. මම සාමාන්‍යයෙන් මේක වීඩියෝ මම හරි ඇතුලේ තියෙනකොට මම මේක ආපහු ඇතුලට කියන්නේ යූස් කරන්න නැති වෙලාවට ඇතුලට දාලාමයි තියන්නේ. මොකද එතකොට බෑග් එක අර ඩැමේජ් වෙන්න බලන්නේ නැහැ බිලා අර එහෙම. ඉතින් ඔන්න ඒක තමයි මගේ ෆස්ට් අයිටම් එක. ඊට පස්සේ Niagara outlet එකෙන්ම මේ Nike එකෙන් shoes එකක් ගත්තා. මේක නම් ගත්තේ හස්බන්ඩ්ට. හැබැයි මම එකෙන් ගත්තේ කියන outlet mall එකෙන් ගත්තේවා පෙන්නන්න කියලා promise කරන නිසා මම පෙන්නන්නම් මේක. මට ඇත්තටම මම දන්නේ shoes තෝරන්න මම ඒ Niagara Falls වීඩියෝ එකේ කියන්නේ shoes තෝරන්න ගියාම මට මාර අමාරුයි. මාර පිකි මම ඇයි දන්නේ නැහැ. ඉතින් මේ pair එක තමයි එයා ගත්තේ. මේක මේ වගේ එයාගේ ෆේවරිට් කලර් එක මේක ලයිට් ඇෂ් වගේ එක. මේ විදිහට තියෙන shoe pair එක. ඒකවත් තාම available නැහැ. ඉතින් ඒ දෙක තමයි තියෙන්නේ. ඊට පස්සේ මම මේ Niagara Falls ගියවලාවේ සුවනි එකක් පොඩි ෆ්‍රිජ් මැග්නට් එකක් ගත්තා. ඒක මම පෙන්නන්නම් කියලා කිව්වා වීඩියෝ එකේ. ඒ හින්දා මම මේ පෙන්නන්නේ. මෙන්න මේක තමයි මම ගත්තේ. ගොඩ පේනවා ඇති කියලා හිතනවා. මෙහෙම තියෙන්නේ. මෙතන මේක ගන්න හේතුව තමයි මේකේ අර ඔක්කොම මේ දේවල් ටික කියන්නේ Niagara Falls වල තියෙන හැමදේම වගේ මෙතන තියෙනවා. අර Ferris wheel එක, එතකොට falls,
මෙතන මැද තියෙනවා falls. ඊට පස්සේ මේ වගේ මේකේ include වෙලා තියෙනවා. දැන් සමහරක් ඒවා ගත්තාම අර කැනඩා රිප්‍රසන්ට් කරන ඒවානේ ඔක්කොම තියෙන. දැන් මේ අපිට ඕනේ Niagara Falls වල තියෙන ඒවා විතරක්. ඉතින් මේක ලස්සනයි කියලා හිතුණා. ඉතින් ඒක ගත්තා. මම මේ වීඩියෝ එකේ මම ෆ්‍රිජ් මැග්නට් එකක් ගත්තා. ඒක පෙන්නන්නම් කියලා කිව්වා. ඉතින් ඒක තමයි ඒක පෙන්නුවේ. හරි. ඊට පස්සේ මම කියවන ගොඩාක් වින්ටර් සේල්ස් එහෙම දාලා තිබ්බා කියලා මම ෂොප් කරන දවස්වල. ඉතින් Calvin Klein එකෙන් මෙන්න මේ ස්වෙටර් එක මම ගත්තා. මේ විදිහට normal black එකක්. ඉතින් මේක තමයි ස්වෙටර් එක. මේක size XL කියන එකෙන් තමයි මම අරන් තියෙන්නේ. එතකොට මේ වල සමහරක් ඒවා off දාලා තිබ්බා. ඒවා සමහරක් ඒ වගේ tags වල ඇති. සමහරක් ඒවා ඒගොල්ලෝ අර section එකට දාලා තිබ්බා. ඒ හින්දා මට මතක නැහැ කොයි එකේද කීයද තිබ්බේ කියලා. මේක ඔරිජිනල් ප්‍රයිස් එක ටැග් එකේ තියෙන නිසා මම කියන්නම්. මේක $69.50ක එකක්. ඉතින් මම ගත්තේ මං හිතන්නේ ඊට වඩා අඩු ගානකට. ඉතින් ඒක තමයි ඒකෙන් ගත්ත ස්වෙටර් එක. ඊට පස්සේ ඒකෙන්ම black මම trouser එකක් ගත්තා. මෙන්න මේ විදිහේ normal trouser එකක්. හැබැයි මම මේ විදිහේ black trouser එකක් මම හොය හිටියේ. මම ලංකාවෙන් ගෙනාපු black trouser එකක් තියෙනවා. ඒක තමයි මම ආසම අඳින්න. ඊට පස්සේ මම මෙහෙන් එක බැලුවා හෙව්වා මට හම්බ වුණේ නැහැ. ඒ කියන්නේ ඒ විදිහ එකක්. ඉතින් ඊට පස්සේ මට මේකේ හම්බ වුණා මේ විදිහට ටිකක් නිකන් අර ඒක ඔෆිස් ටයිප් විදිහටත් තියෙනවා කැෂුවල් විදිහටත් අඳින්න පුළුවන්. ඉතින් ඒ නිසා මම හිතුවා ඒක හොඳයි කියලා ස්ට්‍රෙච් වෙනවා. ඉස්සරහා පොකට්ස් දෙකක් තියෙනවා zip එකක් එක්ක. ඉතින් ඒකත් වටිනවා. ඉතින් ඒකත් ඒකෙන්මයි ගත්තේ CK එකක්. ඉතින් ඒක මම ගත්ත දෙකම black උඩට යටට black තමයි ගත්තේ. black ඒවා ගොඩක් තියෙනවා. හැබැයි ඉතින් black ඒවා කොච්චර තිබ්බත් අර එහෙම වැඩි වෙන්නේ නැහැ. black කියන එක අඳින්න පුළුවන්. ඉතින් ඕන තැනකට ඕන වෙලාවක. ඉතින් ඒ නිසා මම මේ දෙක ගත්තා. ඊපස්සේ මම හිතන්නේ මම Old Navy එකට ගියා. Old Navy එකට ගිය වෙලාවෙත් මම Sephora එකට ගියා. Sephora මේක තමයි ඉබේ යූස් කරන්න අරන් තියෙන්නේ. මම මේක ඔයගොල්ලන්ට පෙන්නන්න මේ Ordinary එකේ මම ගත්ත සීරම් එකක්. ඒක මේ බෑග් එකේ හැමම දාලා තිබිලා මම මේකේ. ඉතින් මේකේ මම තාම ලිප්ස්ටික් එකක් ගත්තා. මේක මේ MAC එකේ ලිප්ස්ටික් එකක්. මම මේක Dance With Me කියන ෂේඩ් එක. ඉතින් මම මේක හොඳයි කියලා අහලා තියෙනවා. මම ඉතින් try කරන්න ඕනේ කියලා හිතුවා. මේක ටිකක් red වගේ කලර් එකක්. මෙන්න මේ කලර් එක. කොහොමත් මේකේ ටිකක් අර මේ dark colors තමයි තියෙන්නේ. කියන්නේ shades. ඉතින් මෙන්න මේක ඉතින් මේක ටිකක් විතර dark. ඒ වුණාට ඉතින් ඒක වෙන කලර්ස් උත් නැහැ කොහොමත් select කරගන්න. මට මේක මේ try කරන්න ඕමනාව තිබ්බා. ඉතින් ඒ නිසා මම ඒක ගත්තා. මේක ඩොලර් මම හිතන්නේ 40 ගාණක් වෙනවා. ඒ කියන්නේ tax උත් add වුණාම මට මතක නැහැ මේකේ හරියට price එක. ඒතකොට tax එක මට මතක විදිහට 40 ගාණක් වගේ මම ගෙවුවා. ඉතින් බලමු මම හිතනවා disappoint වෙන්නේ නැති වෙයි කියලා මම එච්චර දීලා අරගෙන ලිප්ස්ටික් එකට. හරි ඊට පස්සේ මේ Old Navy එකට මම ගියා. Old Navy එකට ගිය වෙලාවෙත් ඒගොල්ලොන්ගේ ක්ලියරන්ස් දාලා තිබ්බා. ඒක නම් බිල් එක තියෙනවා බෑග් එක තියෙන නිසා. මම ඒක ඔයගොල්ලන්ට පෙන්නන්න අන්තිමට මම මේ t-shirt එක ගත්තා. මේ plain t-shirt එකක් මේක. මේ විදිහට oversized plain t-shirt එකක්. ඒ වුණාට ඒකේ colour එකට තමයි මම ආස වුනේ. මේ විදිහේ colours වලට orange, peach, ඒ කියන්නේ orange එකේ shades තියෙන ඒ වගේ colours වලට චුට්ටක් ආසයි. ඉතින් මේක ටිකක් මේ විදිහට baggy වට එන්නේ. ඉතින් මේක මම ගත්තා. ඒක ඇඳලා බලපුවාම පේනට වඩා මාර ලස්සනයි. ඉතින් මේක clearance දාලා තිබ්බේ. ඉතින් මේක බලමු මේකේ original price එක මම original price එක මේකේ නැහැ bill එකේ. නෑ මේකේ bill එකේ නැහැ මේ original price එක. හැබැයි මට මේක උනේ $6.99යි.
ඉතින් ක්ලියරන්ස් දාලා තිබ්බේ. ඉතින් ඒ නිසා මම ඒක ටක් කරලා ගත්තා. ඉතින් ඒක තමා මේ විදිහ ටී-ෂර්ට්ස් හරි සැහැල්ලුයි. කියන්නේ ගෙදරට උනත් අරන් ඉන්න පුළුවන් මාර සැහැල්ලුයි. මේ ඒ නිසා වැඩි වෙන්නේ නැහැ. එන්න ගත්තා මම. ඒකෙන් අයිටම්ස් මම දෙකයි ගත්තේ ඕල්ඩ් නෙවි එකේ. ඊට පස්සේ මම ගත්තා ඩෙනිම් එකක්. එච්චරයි. මේක නිකන් බෑග් එකක් නෙමෙයි හිස් බෑග් එකක්. මේ ඊට පස්සේ මෙන්න මේ ඩෙනිම් එක තමයි මම ගත්තේ. මෙන්න මේක ඒක දැක්කම මට ආස හිතුණා. මේ විදිහට wide leg විදිහට එන්නේ. මෙන්න මේ විදිහට හරි ලස්සනයි ඒක. මේකේ ඇත්තටම මේකත් ක්ලියරන්ස් දාලා තිබ්බේ. මොකද මේකේ තිබ්බේ ඔක්කොම ටිකක් ලොකු sizes. හැබැයි මම නිකන් බලද්දි මේ හරියටම එකම එක මම මේ ගත්තට පස්සේ මම හිතන්නේ තව කට්ටිය ඇවිල්ලා එතන බැලුවා. ඒනොට ඒගොල්ලන්ට හොයාගන්න බැරි වුණා මේකේ size එක. ඒ කියන්නේ ඔක්කොම ලොකු sizes තිබ්බේ. එකම එකක් විතරක් තිබ්බා. මේ චූට්ටක් විතර මට මේක චුට්ටක් ලොකුයි. කියන්නේ ඒනොට බෙල්ට් එකක් දැම්මම මේක එහෙම පේන්නේවත් නැහැ ලොකුයි කියලා. මේ මම දැන් චුට්ටක් කෙට්ටු වෙලා ඉස්සර නම් ඇති මේක කොහොමද. ඉතින් මෙන්න මේක ගොඩක් කොහොමත් ලොකු නෑ. සෙන්ටිමීටරයක් වගේ විතර ලොකුයි. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ නේද? ඉතින් මෙන්න මේ විදිහට මේකේ අර ෂේඩ්ස් දෙකකින් මෙහෙම යන්නේ. ඉතින් ඒ නිසා තමයි මම ඒක ගත්තේ. නැත්තම් මේ විදිහේ ඩෙනිම්ස් මම ළඟ තියෙනවා. හැබැයි ඒකේ අර ෂේඩ් එකක් යන නිසා මට ආස හිතුණා ඒකට. ඉතින් මේකෙත් ඔරිජිනල් ප්‍රයිස් එක මම හිතන්නේ මට මතක නැහැ මේක 50% off හරි එහෙම දාලා තිබ්බේ. ඉතින් මේක මට $20.99ක් තමයි උනේ. කියන්නේ $21ක් වගේ තමයි උනේ. ඉතින් ඩෙනිම් එකට ඒ විදිහේ ප්‍රයිස් එකක් දීලා ගන්නවා කියන්නේ මාරම ලොකු වාසියක්. ඉතින් ඒ නිසා මේ වගේ තියෙන්නේ. ඒක හරි ලස්සනයි. ඒක හරි ලස්සනයි ඇඳහමත්. ඉතින් මම ඇඳලා ඉස්සරහ වීඩියෝ වල මම ඇඳද්දි ඔයගලන්ට මම කියන්නයි. ඉතින් ඒකේ ඔයගලන්ට පේනද පිටිපස්සෙන් ඒ ෂේඩ්ස් නැහැ. ඉස්සරහින් විතරයි ඒ ෂේඩ් එක තියෙන්නේ. පිටිපස්සේ ලස්සන අර බ්ලූ ෂේඩ් එක තියෙන්නේ. ඉස්සරහින් තමයි අර විදියට ඩබල් ෂේඩ්ස් යන්නේ. ඉතින් ඒක අර ටිකක් කොමන් ඩිසයින් එකක් නෙවෙයි නිසා මම ගත්තේ ඩෙනිම් එක. නැත්නම් අපේ ඩෙනිම්ස් ගොඩාක් තියෙනවා. මම ලංකාවෙන් එනකොට ඩෙනිම්ස් ගොඩක් ගෙනාවා. ඉතින් මේ තියෙන එකේ බිල් එක මට ටෝටල් එක ගියේ $30 ගාණක්. 30 ගාණක් ටැක්ස් එක 30 තව පොඩි ගාණක් ගියා. ඉතින් ඒ තමයි ඒක. ඊට පස්සේ මම තව ට්‍රවුස් එකක් ගත්තා. බ්ලැක් ට්‍රවුස් එකක්. ඒකත් මාරම මේ මාර ලස්සනට ඇඟට ෆිට් වෙනවා ඒ ට්‍රවුස් එක. මම මේක දැක්ක ගමන් මට මතක නැහැ. ඒක මම එළියෙන් යනකොට දැක්ක කොහේ හරි ෂොප් එකක. ඊට පස්සේ මම ගිහිල්ලා අර ගන්න මම ෂොප් එකවත් බැලුවේ නැහැ. ගිහිල්ලා මම ෆිට ඔන් කළා. ඒක මාර ලස්සනට මේ ඇඟට ෆිට වෙන නිසා මම ගත්තා. මම අර කලින් CK එකේ ගත්ත ට්‍රවුස් එකකට වැඩි මේකට තමයි කැමති උනේ. මම මේක ගන්නකොට ඒක අරගෙන ඉවරයි. නැත්තම් මම ඒක ගන්නෙ නැහැ. එච්චරට මම මේකට ආස වුණා. කියන්නේ ඇඳහම මාරම ලස්සනට ඇඟේ අර ෂේප් එක මාර විදියට ලස්සන පේන විදියට ඒක තියෙනවා. ඉතින් බ්ලැක් ට්‍රවුසර්ස් කියන්නේ මට නම් ඕන දෙයකට කියන්නේ go to වගේ වෙලා තියෙන ඩෙනිම්ස් වලට වැඩි මගේ බ්ලැක් ට්‍රවුස් එක. ඉතින් ඒ නිසා මට මේ වැඩි වෙන්නේ නැහැ අතට බ්ලැක් ට්‍රවුසර්ස් ගත්තා කියලා. මේකේ මටීරියල් එකත් මාරම ක්වොලිටි. අනිත් එක අර ඇඟට ඇඳහම ග්ලූ එක වගේ මාර විදියට ෆිට වෙනවා. ඉතින් ඒ නිසා ඒක මම ගත්තා. ඒක නම් ටිකක් මට මතක නෑ මම කීරද ගත්තේ කියලා. මේකේ ප්‍රයිස් ටැග් එකක් නැහැ. මට මේ බෑග් එකත් ඔක්කොම අයින් කරලා තියෙන්නේ. මේක කොහොම හරි $40 ගාණක් හරි 30 ගාණක් හරි වුණා. කියන්නේ සේල්වත් මොනවත් තිබ්බේ නැහැ ඒකේ. එනකොට ඒකේ ෆිටෝන් එකට මම ආස නිසා මම ගත්තා. ඊට පස්සේ මම ගත්තා හවල් බෑග් එකක්. මේක මම මාර ආස වුණා. ඒක කේට් ස්පේඩ් බෑග් එකක්. ඉතින් මම මේකෙන් ඔයගොල්ලන්ට මතක ඇති නයගරා අවුට්ලට් මෝල් එකෙත් මම අවුට්ලට් එකට ගිහිල්ලා බැලුවා කේට් ස්පේඩ් බෑග් එකකුයි මයිකල් කෝස් බෑග් එකකුයි තමයි මට ගන්න ඕමනා වෙලා තිබ්බේ. ඉතින් ඒකෙත් මට හම්බ වුණ නැහැ එහෙම මට හිතට යන එකක්. ඉතින් ඊට පස්සේ මට අහම්බෙන් වගේ මේක දැක්කහම හිතට ගියා. ඉතින් මෙතන ගහලා තියෙනවා කේට් ස්පේඩ් නිව්යෝක් කියලා. මේක
ඇමරිකන් බ්‍රෑන්ඩ් එක. කැනඩා වලයි US වලයි මාර විදියට ෆේමස් බ්‍රෑන්ඩ් එකක් මේක. ගොඩාක් කට්ටිය යූස් කරන බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඒ නිසා මට ආසයි හිතුණා මේක දැක්කහම අනිත් එක white color මම මාර විදියට ආසයි white color bags වලට පාවිච්චි කරන්න නම් ටිකක් අමාරුයි. ඉතින් ඒ වුණාට ඒක දැක්කහම මට මාරම ආසයි හිතුණා. මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. මේ වගේ සාමාන්‍ය ටිකක් අර ලොකු බෑග් එකක්. ඒගොල්ලන්ගේ මේ මෙතන zip එකේ තියෙන ඒගොල්ලන්ගේ අර signature මේ තියෙන ඒගොල්ලන්ගේ tag එක මෙන්න මේ විදිහට එන්නේ Kate Spade New York කියලා. මෙන්න මේ විදිහට එන්නේ. ඉතින් මේකේ ඇතුළත් හොඳටම ඉඩ තියෙනවා. ඒක තමයි ඊළඟ හොඳම දේ. මෙන්න මේ විදිහට හොඳටම ඉඩ තියෙනවා. මේකේ අයින් කරාම මෙතන මේකේ අයින් කරාම මෙතන ඇතුලේ තියෙන්නේ මාර ක්වොලිටි මේ ලෙදර් එකක් තියෙන්නේ. පේන්නේ නැහැ නේ ඔයගලන්ට. මේ විදිහට හොඳට ඉඩ තියෙනවා. මෙතන ලෙදර් එකක් තියෙන්නේ. ඉතින් ඒක මේ හරිම හොඳ එකක් කියලා තේරෙනවා අල්ලද්දිම. මේ සයිඩ් එකත් මම හිතනවා මම සාමාන්‍යයෙන් මේවා අයින් කරන්නේ නැහැ මම කිව්වා වගේ. මම තියාගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි දෙපැත්තේ හොඳටම ඉඩ තියෙනවා. ඊට පස්සේ මැද තව මේ විදිහට කම්පාර්ට්මන්ට් එකක් තියෙනවා වෙනම. ඒකෙත් පොළ දාලා තියෙන්නේ. මට ඒ විදිහට අපහු දාගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මාර ගොඩක් තියෙනවා. මේ ඩස්ට් බෑග් එකත් ඇතුලේ තිබ්බා. මේ විදිහට එන්නේ. මෙන්න මේ විදිහට. ඉතින් සාමාන්‍යයෙන් ටිකක් ලොකු ඩස්ට් බෑග් එකක් මොකද බෑග් එක ටිකක් ලොකුයි. මෙන්න මේ විදිහට ඇතුලේ කම්පාර්ට්මන්ට් එකේ හොඳටම ඉඩ තියෙනවා. තව පොකට්ස් උත් තියෙනවා මේ විදිහට. මෙතනත් එහෙමයි පොකට්ස් තියෙනවා මේ විදිහට. මෙතන පොකට් එකක් තියෙනවා. ඒක වහන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙතන මේ විදිහට දාලා මේක වහන්න තියෙන්නේ. ඊට පස්සේ තව මේ සයිඩ් එකේ මෙතනත් ලෝගෝ එක තියෙනවා ඒගොල්ලන්ගේ Kate Spade කියලා. ඊට පස්සේ zip එකත් එක්ක පොකට් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට. ඉතින් මම සාමාන්‍යයෙන් මට මොන හරි ආස නම් දැක්ක ගමන් ඒකට ආස හිතෙනවා. මම ගොඩ වෙලා මොන හරි තෝරනවා කියන්නේ ඒක අර ඇත්තට හිතට යන්නේ නැහැ කියන එක. ඉතින් මෙතන මැග්නට් එක වගේ තියෙන්නේ. මේ විදිහට. මේ විදිහට ඉන්නේ. මේ විදිහට. මම ඒකට මාර ආස වුණා. ඉතින් මෙන්න මේ විදිහට තියෙන මේකේ බඩු දැම්මහමත් හොඳට බඩු පුරවන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. මම මාර මාස වෙන බෑග් එකක් මේක. ඉතින් ඒකත් මම බර්ත්ඩේ එක ගත්තා කියන්නේ මේ ඔක්කොම මට ගිෆ්ට්ස් සම්බුණා හස්බන්ඩ්ගෙන්. ඉතින් ඒ නිසා මම අම්මා මේක දානවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. එතනද මම යූස් කරන්නේ නැති වෙලාවට අනිවාර්යෙන් මේක දාලා තියන්න. ඊට පස්සේ තව මේ පොඩි අර සූපින් දේවල් ටිකක් ගත්තා. මේවා නම් cotton pads. ඒවා සාමාන්‍යයෙන් කියන්නේ අර cute බඩු තියෙන කඩවල් තියෙන අන්න ඒවල තිබ්බා. ඉතින් මේ විදිහටත් මොකද එදා ගියපු මම දැන් ගොඩාක් පාරක් ගියා shopping. ඇති එතකොට සමහර දවසට එහෙම කඩ තිබ්බහම පොඩ්ඩක් රිංගලා බලනවා. ඉතින් එතකොට දැක්කේ තමයි මේක. ඉතින් මේ cotton pads මේක අර මේ ස්පොන්ජ් කර්ල්ස් වගේ අර මේ කර්ල් කරන් තියෙන්නේ කොණ්ඩේ අන්න ඒ විදිහට මම මේවා try කළාම නෑ අතරම. ඉතින් මට හිතුණා නිකන් බලන්න try කරලා. ඉතින් අර pink color දන්නේ නැද්ද? එහෙම දැක්කම ගත්තා. ඊට පස්සේ මේ perfume එකක් ගත්තා Tommy එකේ. මේක හස්බන්ඩ් ගත්තේ. එයා කොච්චර බ්‍රෑන්ඩ්ස් තිබ්බත් කොච්චර ලක්ෂරියස් බ්‍රෑන්ඩ්ස් තිබ්බත් කොච්චර වෙන හොඳ ඒවා තිබ්බත් එයාගේ බ්‍රෑන්ඩ් එක මේක. එයා ආස මේකට. එයා මේකේ ඇඳුම් වලට ෂූස් වලට තියෙන හැම දෙයකටම perfumes purse ඔක්කොම එයා මේකෙන් තමයි ආස. කියන්නේ හැමෝටම තියෙනවනේ මොකක් හරි එක බ්‍රෑන්ඩ් එකක් ආස අනේ ඒ වගේ එයාගේ බ්‍රෑන්ඩ් එක මේක. ඉතින් මේක Tommy එකට ගිය වෙලාවේ
මේක ගත්තා යා. මම නම් දන්නේ නැහැ මොනවද කියන්නේ ඒගොල්ලෝගේ perfumes. ඉතින් ඒක යාගත්තා. ඒකත් මේක ඇතුලේ තිබ්බ නිසා පෙන්නුවේ. ඊට පස්සේ තව black colourම sweater එකක් ගත්තා. Adidas එකෙන් මෙන්න මේ විදිහට. ඒක අරක වගේ ටිකක් අර cropped එකක්. cropped sweater එකක්. අර drop shoulder එකක් තියෙන එකක්. මෙන්න මේ විදිහට. ඉතින් black color තමයි මට ඒක ලස්සනයි කියලා හිතුනේ. ඉතින් ඒ නිසා ඒක තමයි මේකත් off තිබුණා. මේක 60% off එකක් ගිහින් තිබුණා. ඉතින් ඒ හින්දා මට $30 ගණක් වගේ උනේ. මේක මම size large කියන එකෙන් අරන් තියෙන්නේ. ඒක ටිකක් baggy වට වගේ ගත්තේ. ඒක cropped නේ. ඉතින් ඒ නිසා අර එහෙම ලස්සනයි කියලා හිතුණා. ඉතින් ඒක ගත්තා මම. මට ඇත්තටම මම කලින් වීඩියෝස් වල කිව්වා වගේ ඇඳුම් වලට නම් අර බ්‍රෑන්ඩඩ් ඒවට ලොකු ඉන්ට්‍රස්ට් එකක් නැහැ. වින්ටර් සේල්ස් වල හොඳ ඩීල්ස් තිබ්බ නිසා තමයි මම එහෙම හින්ද එක තුනක් ගත්තේ. නැත්තම් එහෙම ගන්නේ නැහැ. ඊට පස්සේ එකෙන් ඒ ස්පෙට් එක ගත්තා. ඊට පස්සේ මම මේ ෂූස් දෙක ගත්තා. ෆයිනලි ඔන්න මම හිතන්නේ ඉඳලා ආයෙ ෂූස් දෙකක් ගත්තමද කොහෙද? මොකද මට එහෙම බ්ලේසියෙන් අල්ලන්නේ නැහැ. ඉතින් මේකේ මං කලර් එකට මට නිකන් ආස හිතුණා. ඉතින් මේ පෙයාර එක තමා ඒක අර නිකන් අන්කොමන් බ්ලූ එකක් වගේ නේ ඒක. ඉතින් ඒ නිසා මට හිතුණා ගන්න මෙන්න මේ විදිහට තියෙන්නේ ඒ දෙක. මේක UK මේක size එක මම ගත්තේ මම හිතන්නේ 7.5 ද කොහෙද US size. ඉතින් ඒක තමයි මගේ ඊළඟ පර්චේස් එක උනේ. ඉතින් මම හිතනවා ඒක ඩෙනිම්ස් වලට එහෙම ලස්සනට තියෙයි කියලා. දන්නේ නැහැ. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙන යන්න හොඳයිද කියලා. ඉතින් මෙතන ඒගොල්ලන්ගේ තියෙනවා ලෝගෝ එක. ඒකයි මේ සිග්නේචර් එක තියෙනවා. ඉතින් ඒ දෙක තමයි ඊට පස්සේ ගත්තේ. මම මේක දැන් දැක්කේ. මේ විදිහ තමයි තියෙන්නේ. මම මේ අඩිය දැන් දැක්කේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ ස්ප්‍රේ එකක් ගත්තා. මේක අර rain and snow protect එකක්. shoes වලට දාන්න තියෙන්නේ. මේ all types shoes වලට ගහන්න පුළුවන්. ඉතින් මේක ගහුවාම අර snow නැත්තම් snow වලට එහෙම දැන් අර ලුණු එහෙම දානවනේ snow දිය වෙන්න මෙහි. ඒවට එහෙම මේ වුණාම සවුත් වෙනවා. shoes විතරක් නෙමෙයි ඇඳුම් උනත් සවුත් වෙනවා. ඉතින් snow වලටත් එහෙමයි. ඉතින් ඒ නිසා snow and rain ප්‍රොටෙක්ට් එකක් ගත්තා shoes වලට පාවිච්චි කරන්න. දැන් නම් almost ඉවරයි. තව ටිකයි තියෙන්නේ. ඊට පස්සේ මට මේ gift vouchers දෙකක් හම්බ වුණා. මේක මේ මෙතන මේ ළඟ තියෙන mall එක gift vouchers දෙකක්. ඉතින් ඔයගොල්ලන්ටත් මෙහි එන කාට හරි එහෙම gift එකක් දෙනවා නම් මේ විදිහට දෙන්න පුළුවන්. ඒකට mall එකේ තියෙන ඕනි shop එකකට මේ කාඩ් එක use කරලා ඔයගොල්ලන්ට මොන හරි කැමති දෙයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ mall එකේ තියෙන ඕනම ෂොප් එකකට මේක වැලිඩ්. එතකොට ඒ කියන්නේ එක ෂොප් එකකට නෙවෙයි. ඉතින් ඒ නිසා මම එතකොට මේකෙනුත් තව ෂොප් කරලා ගන්න පුළුවන් මොන හරි. ඉතින් ඊට පස්සේ අන්තිම එක කියලා මම හිතනවා මට මොනවත් බෑග්ස් මිස් උනේ නැහැ කියලා. මට ෂුවර් නැහැ. මොකද මම ඉඩ නැති නිසා සමහරක් ඒවා එක එක තැන්වල දැම්මා. ඊට පස්සේ ලාස්ට් එක මම H&M එකට ගියා. H&M එකේ ඇඳුම් දෙක තුනක් ගත්තා. ඉස්සලාම මම මේ white top එක ගත්තා. මෙන්න මේක. ඒක හරිම මේ මට ආසයි හිතුණා. මෙන්න මේ විදිහට අත තියෙන්නේ. මේ අත ඇඳහම මාර්ම ලස්සනයි. මේ නිකන් normal top එක මේ හරියේ. මේ විදිහට අත එනවා. නිකන් ඒක අර ටිකක් baggy වට එන්නේ අත ඇඳහම. ඉතින් ඒක මාර ලස්සනයි නේ හින්දා. මේ පැත්තේ පිටිපස්සෙන් මෙහෙම ගැට ගහන්න තියෙන්නේ. උඩට පොඩි ඕපන් එකක් තියෙනවා. මේ විදිහට. ඉතින් ඒකේ අර මැටීරියල් එකත් මාර සනීපයි. මාර සැප මැටීරියල් එක කොටන් එකක් ෆුල් කොටන්. ඉතින් මේක ක්ලියරන්ස් දාලා තිබ්බා. ඉතින් මේක මට $9යි උනේ. ඔබට පේනවා ඇති. මෙතන US price එක තියෙනවා. Canadian price එක තියෙනවා. ඉතින් මේක $30ක එකක්. මට $9කට හම්බුණා. ඉතින් ඒක අනිත් එක මගේ size එකටම හරියටම තිබ්බා. ඇඳහමත් මාරම ලස්සනයි. මාර ආස හිතුණා ඒකටත්. ඉතින් ඒක මම ගත්තා.
මම Zara එකටත් ගියා. ඒ වුණාට මට මන් දන්නේ මගේ අවුලක්ද මොකක්ද කියලා. මම Zara එකට වැඩිය H&M එකට ආසයි. ආසයි කියන්නේ මේ Zara එකේ ඇඳුම් මම ෆිට ඔන් කරාම මට ෆිට ඔන් එක සෙට් වෙන්නේ නැහැ. මොකක් හරි එකක් තියෙනවා. හැබැයි H&M එකේ ඇඳුම බලනවට කියන්නේ එළියෙන් බලපුවහම ලස්සනයිට වැඩිය ඒක ෆිට ඔන් කරාම මල් ලස්සනයි. ඉතින් ඒ නිසා මම ගොඩක් වෙලාවට ඒකෙන් try කරනවා. Zara එකට යන වාර දැක්කහම ආස නිසා. හැබැයි ෆිට ඔන් කරාම මොකක්ම හරි අවුලක් තියෙනවා. ඉතින් ඊට පස්සේ මම ගත්ත টොප් එක මේක. මේක මාර ලස්සනයි මේකත්. මෙහෙම දැක්කට වැඩිය මේක ඇඳහම මාර ලස්සනයි. ඒක නිකන් අර ෂර්ට් බ්ලවුස් එකක් වගේ. එනවාට ඒකේ මාරම මේ මටීරියල් එකත් මාරම ක්වොලිටි මාරම මේ සනීපයි ඇඟටත් ඒවත් කොටන් ඔක්කොම මේක නම් සේල් දාලා තිබුණ නැහැ. මේක රෙගියුලර් ප්‍රයිස් තිබ්බේ $25ක් තිබුණේ මට. මේකේ බැක් එක තමයි ලස්සනම. මේ විදියට ඕපන් එකක් ගිහිල්ලා මෙතනින් බෝ එකක් දාන්න තියෙනවා. ඉතින් ඒක ඇඳහම හරිම ලස්සනයි. ක්‍රොප්ඩ් ෂර්ට් එකක් වගේ ඉන්නේ. ඒක මේ විදියට ක්‍රොප්ඩ් එකක්. ඉතින් ඒක පිටිපස්සෙන් අර විදියට බෝ එකක් වගේ ආවහම මේ විදියට පොඩි බෝ එකක් දැම්මහම මේ විදියට ලස්සනට මේ වෙනවා. ඉතින් ඒකට මට ආස හිතුණා. හැම එකටම මට ආස හිතෙනවා සාමාන්‍යයෙන්. මේ එහෙම ගන්න ගියොත් එහෙම මට වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. ආස හිතෙන ඔක්කොම ගන්න ගියොත්. මම හිතන්නේ ගොඩක් අය agree වෙයි මාත් එක්ක ඒකට. ඒක ඇත්තටම මේ ඇඳාම ලස්සනයි. ඒකට බලපුවහම මට එහෙම හිතුන්නේ නැහැ. මේ හස්බන්ඩ් තමයි කිව්වේ ඒක ලස්සනයි try කරලා බලන්න කියලා. ඉතින් ඊට පස්සේ මම try කරාට පස්සේ ඇත්තටම ලස්සනයි. ඊට පස්සේ මම ගත්තා මෙන්න මේක මාරම ලස්සනයි ඒක ඒකත් එහෙමයි. මේක මම අතට ගන්නකොට හස්බන්ඩ් කෝ ඕක හරියන්නේ නැති වෙයි කියලා. හැබැයි ඇඳලා පස්සේ එයාද මම මේක පළවෙනියටම ගන්න කියලා කිව්වේ. මේක තමයි ඉස්සලාම ගන්න කිව්වේ එක. මේක ඩෙනිම් ජම්ප් සූට් එකක්. විදියට ඕවර්ऑල් අර තියෙන එකක්. මේකේ මෙන්න මේ විදියට තියෙන්නේ. මාර ලස්සනයි ඒක ඇඳහම. මෙන්න මේ විදියට වයිඩ් ලෙග් තියෙන්නේ. මෙතනින් මේ විදියට පොකට්ස් එනවා. මේක මේ මෙතන රැලි වෙලා තියෙන්නේ. මම අර ඇඳලා මේක චුට්ටක් ලොකුයි. කොහොමත් හැබැයි මේකේ කොහොමත් සයිස් එක බලපුවාම මේක මීඩියම් සයිස් එකක්. එතකොට ඒ කියන්නේ ඒකේ මේ හැටිම ඒක ටිකක් ලොකුවට එන එකක්. ඉතින් මේ විදිහට හැබැයි ඒගොල්ලන්ට ඒක ප්‍රශ්නයක් නැහැ. මෙතන බෙල්ට් එකක් එනවා මේ විදිහට ටයි කරන්න. ඉතින් ඒ මෙතන උඩ ඉඳන් මෙතන දෙපැත්තේ පොකට්ස් දෙකක් තියෙනවා. ඒකත් මම ආසයි ඒ විදිහට. මෙතන zip එකක් තියෙනවා. මේ විදිහට පල්ලෙහාට අරින්න පුළුවන් එකක්. මට ටිකක් විතර මේ වගේ එකක් ලංකාවේ තිබ්බා. හැබැයි බර වැඩි නිසා ගේන්න බෑ. මේකත් මාරම බරයි. ඒ වුණාට ඒක මාරම ලස්සනයි. පිටිපස්සෙත් මේ විදිහට පොකට්ස් තියෙනවා. වයිඩ් ලෙග් මේ විදිහට තියෙන්නේ. ඒක ඇඳාම මාරම ලස්සනයි. මම මොකක් හරි ඉස්සරහට වීඩියෝ එකක් ඇඳලා ඔයගොල්ලන්ට අනිවාර්යෙන් මතක් කරලා කියන්නම් ඒක. හොඳම දේ තමයි සාමාන්‍යයෙන් ඉතින් මේ විදිය ඩෙනිම් ඇඳුම් සාමාන්‍යයෙන් මේ රටවල් වල ටිකක් ගණන් ඩෙනිම්ස් ලිනන් ඇඳුම් ඒවා ටිකක් ගණන්නේ. ඉතින් මේක $75ක එකක් මට හම්බුනේ $30කට. 29.99යි. ඉතින් මේක ක්ලියරන්ස් දාලා තිබ්බා. ඉතින් මට මාරම හැපි ඒ පර්චේස් එකට නම්. ඉතින් මේ විදියට තියෙන්නේ. ඉතින් මේක තමා මම H&M එකකින් ගත්තේ. කොහොමද මට ටෝටල් බිල් එක ගියේ $70 ගාණක්. ඉතින් ඒ කියන්නේ මේකම $70 ගාණක එකක් මට ක්ලියරන්ස් දාලා තිබ්බ නිසා ඒ ප්‍රයිස් එකට හම්බුණා. ඒතකොට මට ඔක්කොම පීසස් වලට ගියෙත් ඒ ගාණ. ඒක ඉතින් මාර worth. මම හිතනවා ඔක්කොම ටික පෙන්නවා කියලා. ඉතින් ඕව තමයි මම බර්ත්ඩේ shopping කියලා ගත්තේ. ඉතින් මම හිතනවා shopping වලට ආස අය මේ වීඩියෝ එක enjoy කරන්න ඇති කියලා. මම වගේම වීඩියෝස් නම් ටිකක් පරක්කු වුණා. එක ගොඩාක් දේවල් වලට බිසි වෙලා හිටපු නිසා. ඉතින්
ඒකට සෝරි කියලා කියනවා. ඉතින් අදත් වෙනදා වගේම වීඩියෝ එක ඉවර වෙනකම් බලනවා නම් ඔයාලට thank you so much. ඉතින් ආයෙ දවසක ලස්සන වීඩියෝ එකක් කරන් ඔයගොල්ලෝ හම්බ වෙන වෙනකම් ඔයගොල්ලන්ට සුබ දවසක්. bye.